ධනවත් බ්‍රාහ්මණෙක් කූටදන්ත. ඔහු ලෑස්ති වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් දැවැන්ත යාගයකට. ගවයින්, එළුවන්, බැටළුවන් සිය ගානක් යාග කණුවල ගැට ගහලා ඉවරයි. ඒත් එක්කම අහම්බෙන් වගේ ගමට අමුත්තෙක් වඩිනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. මෙතනින් තමයි අර පැරණි සම්ප්‍රදායයි සම්පූර්ණයෙන්ම නව චින්තනයකුයි අතරේ ගැටුම පටන් ගන්නෙ. ඔව්. අද අපි මේ ගැඹුරු විමසුමේ අරමුණත් ඒකමයි. සැබෑ යාගය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට බුදුන් වහන්සේ කෝටදන්තට දුන්නයි ඒ විප්ලවීය පිළිතුර හොයාගෙන යන එක. මේක ආගමික කතාවක් විතරක්ම නෙවෙයි. මේ කතාව ඇතුලේ ආර්ථික විද්‍යාවේ ඉඳලා පුද්ගල සංවර්ධනය දක්වා අදටත් අදාළ වෙන හරිම පුදුම පාඩම් ටිකක් තියෙනවා. එනම් අපි මුලින්ම කතාවේ පසුබිම ටිකක් පැහැදිලි කරගමු. කූටදන්ත කියන්නේ නිකම්ම බ්‍රාහ්මණයෙක් නෙමෙයි නේද? කොහෙත්ම නෑ. ඔහුට බිම්බිසාර රජතුමාගෙම කානුමත කියන ගමම දායාදයක් විදිහට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ පළාතේ පාලකයා වගේ. බලවත්, ධනවත්. ඔව්. ඉතින් ඒ අතරතුර තමයි බුදුන් වහන්සේ මේ ගමට වඩිනවා කියන ආරංචි එන්නේ. සූත්‍රයේ කියවෙන විදිහට උන්වහන්සේ ගැන කල්යාණ කීර්ති ഘോഷාවක් ඒ වෙනකොටත් පැතිරිලා තිබුණා. ඔව් යහපත් කීර්තිරාවයක්. ඉතින් ගමේ මිනිස්සු සිය ගණනින් බුදුන් වහන්සේව දකින්න යනවා. මේක දකින්න කූටදන්තරත් හිතනවා ගිහින් බලන්න ඕන කියලා. හැබැයි ඔහුගේ අරමුණ හරිම වෙනස්. මොකද ඒ අරමුණ? දහම අහන්න වගේ දෙයක්ද? මුලින්ම නෑ. ඔහුට ඕන වෙන්නේ තමන්ගේ යාගය හරියටම කරගන්න ටෙක්නිකල් ඇඩ්වයිස් ටිකක්. අර ත්‍රිවිධ යාග සම්පත්තිය සහ දහසේ ආකාර පෙරිකර ගැන දැනගන්න. ඒ කියන්නේ යාගයට කලින් යාගය අතරතුර සහ පස්සේ තියෙන්න ඕන මානසික තත්ත්ව තුනයි. හරියටම සහ යාගයට අවශ්‍ය උපකරණ 16ක්. ඔහු හිතන්නේ බුදුන් වහන්සේ මේ ගැන දන්නවා ඇති. ඉතින් උපදෙස් ගන්න ඕන කියලා. මෙතන තමයි කතාවේ පළවෙනි ගැටුම පටන් ගන්නෙ. අනිත් බ්‍රාහ්මණයෝ යාලා කූටදන්තව නවත්තන්න හදනවා. ඔව්. ඔවුන්ගේ තර්ක හරිම පැහැදිලි. ඔවුන් කියනවා ඔබ වයසෙන්, කුලයෙන්, ධනයෙන් හැම දෙයකින්ම ශ්‍රමණ ගෞතමයන්ට වඩා ඉහළයි. ඔබ බිම්බිසාර රජතුමාගෙන් පවා ගෞරව ලබන කෙනෙක්. ඔබ ගිහින් උන්වහන්සේව හම්බුනොත් ඔබේ කීර්තිය නැති වෙනවා. හරියටම මෙතනදී අපි දකින්නේ වටිනාකම් පද්ධති දෙකක ගැටුම. කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨත්වය මනින්නේ මොකෙන්ද? උපතින් ලැබෙන දේවල් වලින්ද නැත්නම් ප්‍රඥාව, ගුණවත්කම වගේ Taman හදාගත්ත දේවල් වලින්ද? ඒත් කූටදන්තගේ උත්තරේ තමයි පුදුමම දේ. ඔහු ඒ හැම තර්කයක්ම එකිනෙක කඩලා දානවා. ඔහු කියනවා කුලය ගැන කිව්වොත් බුදුන් වහන්සේත් නිර්මල රාජකීය කුලයක කෙනෙක්. ධනය ගැන කිව්වොත් උන්වහන්සේ මහා ධනයක් අතෑරලා ආපු කෙනෙක්. ඔව්. පෙනුම ගැන කිව්වොත් උන්වහන්සේත් හරිම ප්‍රසන්න රූප සම්පත්තියකින් යුක්තයි. වැදගත්ම දේ තමයි අවසානයේ කියන කාරණය ඔහු පෙන්වා දෙනවා. බුදුන් වහන්සේගේ සැබෑ කීර්තිය තියෙන්නේ ওই බාහිර දේවල් වල නෙවෙයි අර විද්‍යාචරණ සම්පත්තිය මත කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධයයි ඒකට අනුව ජීවත් වෙන විදිහයි මත. ඒකෙන් කියවෙන්නේ කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ උපතේ නෙවෙයි Taman විසින් දියුණු කරගත්ත ගුණධර්මවල කියන එක නේද? හරියටම හරි. ඒක තමයි කූටදන්ත තේරුම අරින් තේන දේ. ඉතින් අනිත් බ්‍රාහ්මණයෝ නිහඬ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු කෙලින්ම බුදුන් වහන්සේ හමු වෙන්න යනවද? ඔව්. Taman එක්ක එකඟ වුණු පිරිසත් අරගෙන යනවා. ගිහින් කෙලින්ම ප්‍රශ්න අහනවා. මට නිවැරදි යාගය ගැන කියලා දෙන්න. මෙතනදී බුදුන් වහන්සේට තිබුණා ඔය සත්තු මරණ යාග වැරදි කියලා කෙලින්ම කියන්නේ. තිබුණා. නමුත් උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කතාවක් කියන්න පටන් ගන්නවා. අතීතයේ හිටපු මහා විජිත රජ කෙනෙකුගේ කතාව. හරිම අපූර්ව ඉගැන්වීමේ ක්‍රමයක්. කෙලින්ම විවේචනය නොකර කතාවකින්ම කාරණේ පාදලා දෙනවා. ඔව්. ඉතින් අපි ඒ කතාවට යමු. ඒ කතාව පටන් ගන්නෙම ලොකු ප්‍රශ්නකින්. මහා විජිත රජතුමාගේ රාජ්‍ය පුරාම හොරු. රටේ නීතියක් නෑ වගේ. ඒ වගේ ගම්නියම්ගම් පවා විනාශ කරනවා. ඉතින් රජතුමාගේ පළවෙනි අදහස මේ හොරුන්ට දඬුවම් දෙන එක, මරලා හිරේ දාලා මේක නවත්තන එක. ඉන්නේ නේ. එතකොට රජතුමාගේ ප්‍රධාන උපදේශකයා අර පුරোহিত බ්‍රාහමණයා කතාවේ හැටියට ඒ පෙර භවයක බුදුන් වහන්සේමයි නේද? හරියටම මෙතන තමයි කතාවේ පුදුමම කොටස. පුරোহিত බ්‍රාහමණයා කියනවා රජතුමනි ඔය කරන දේ වැරදි, දඬුවම් කරලා මේක විසඳන්න බෑ. මේක හරියට තුවාලයකට බෙහෙත් නොදා උඩින් පට්ටියක් දානවා වගේ වැඩ. එහෙනම් මොකද්ද නියම විසඳුම? මොන වගේ උපදේශයක්ද දෙන්නේ? ඔහු කියනවා අපි මේ අපරාධවලට හේතු වුණු මුල හොයන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න. ඔහුගේ යෝජනාව හරිම ප්‍රායෝගිකයි.
ගොවියන්ට ගොවිතැන් කරන්න බිත්තර වී දෙන්න. වෙළෙන්දන්ට ව්‍යාපාර කරන්න මූලධනෙ දෙන්න. රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න සෑහෙන පඩියක් දෙන්න. ඒකනම් අද කාලෙටත් කොච්චර අදාළද? ඒ කියන්නේ මිනිස්සු අපරාධ කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණාම කියන එක නේද මෙතන මූලික අදහස? ඒක තමයි. යහපත් සමාජයක පදනම දඬුවම් නෙවි සමාජ සාධාරණත්වයේ සහ ආර්ථික ස්ථාවරත්වයේ කියන එක තමයි බුදුන් වහන්සේ මේ කතාවෙන් උගන්වන්නේ. අපරාධවල රෝග ලක්ෂණවලට නෙවෙයි රෝග මූලයට බෙහෙත් කරන්න කියලා ඔහු කියන්නේ. ඉතින් රජතුමා මේ උපදෙස පිළිගන්නවද? ප්‍රතිපර්ය මොකද්ද? වෙනවා මිනිස්සුන්ගේ අතමිට සල්ලි ගවසෙනවා රට ශාස්ත්‍රීයක වෙනවා. එතකොට අර සොරකම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මිනිස්සු සතුටින් බයක් සැකක් නැතුව ගෙවල් දොරවල්වත් වහන්නේ නැතුව ජීවත් වෙනවා කියලා තමයි සූත්‍රයේ කියවෙන්නේ. ඒක නම් ඇත්තටම පුදුමයි. ඊට පස්සේ තමයි රජතුමා යාගය පවත්වන්නේ හිතන්නේ. ඔව්. රට ශාස්ත්‍රීයක වුණාට පස්සේ ඒත් ඒ යාගය කූටදන්ත කරන්න හිටපු එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? ඒකෙදි එක සතෙක්වත් මරන්නේ නැහැ, ගස් කපන්නේ නැහැ, සේවකයන්ට බලෙන් වැඩ ගන්නෙ නැහැ, අඬා කඳුළු හලහලා කවුරුවත් වැඩ කරන්නේ නැහැ කියලා පැහැදිලිවම කියනවා. පූජා කරන්නේ මොනවද එතකොට? ගිතෙල්, මීපෙණි, සකුරු වගේ දේවල්. වැඩගත්ම දේ තමයි මුළු ජනතාවම හැම තරාතිරමකම අය කැමැත්තෙන් සතුටින් මේකට සහභාගී වෙනවා. යාගය කියන්නේ ප්‍රචණ්ඩ චාරිත්‍රයක් වෙනුවට රටේ සමෘද්ධිය සමරන උත්සවයක් බවට පත් වෙනවා. හරි. එතකොට කතාව අහලා කූටදන්ත පැහැදෙනවා. ඒත් ඔහු ඉතින් නතර වෙන්නේ නෑ නේද? ඔහුට තවත් දැනගන්න ඕන වෙනවා. ඔහු අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔය යාගයටත් වඩා පහසු හැබැයි ඊටත් වඩා මහත්ඵල මහානිසංස ඇති වෙනත් යාගයක් තියෙනවද? බුදුන් වහන්සේ ඔව් කියලා යාගවල ශ්‍රේණියක් නැත්නම් ඉනිමගක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. යාගේ ඉනිමගක්. ඒක හරිම රසවත් සංකල්පයක්. මොකද ඒ ඉනිමගේ තියෙන විශේෂත්වය. විශේෂත්වය තමයි ඒක බාහිර ලොකු ක්‍රියාවලින් පටන් ගන්න ක්‍රමයෙන් අභ්‍යන්තර පුද්ගලික කැපවීම පැත්තට යන එක. ඒක පූජාවක අර්ථයම වෙනස් කරනවා. එහෙනම් අපි ඒ ඉනිමග දිගේ එකින් එක උඩට යමු. පළවෙනි පඩිය. පළවෙනි පඩිය තමයි අර මහාවිචිත රජතුමාගේ ප්‍රචණ්ඩත්වයෙන් තොර යාගය. හැබැයි ඊටත් වඩා ආනිසංසය වැඩි දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ගුණවත් ශ්‍රමණයාන් උදෙසා නිරන්තරයෙන් පවුලක් විදිහට දන් දීම. මෙතනදී රටක් විදිහට කරන දෙයකින් පෞද්ගලික මට්ටමේ දෙයකට එනවා. හරි. ඒතර තුන්වෙනි පඩිය. ඊටත් වඩා ඉහළයි සිව් දිශාවෙන් වඩින සංඥා උදෙසා විහාරයක්, ඒ කියන්නේ ආරාමයක් හදන එක. එතකොට ඒකේ බලපෑම දීර්ඝකාලීනයි. තනි පුද්ගලයෙකුට දෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි ක්‍රමයෙන් බාහිර දේවල් වලින් වඩාත් පුද්ගලික සහ අර්ථවත් දේවල් වලට මාරු වෙනවා. හතරවෙනි එක ඊටත් වඩා පුද්ගලිකයි. පැහැදුණු සිතෙන් බුදුන් දහම් සංගුණ සරණ යන එක. මෙතන කිසිම භෞතික පූජාවක් නැහැ. තියෙන්නේ සම්පූර්ණයෙන්ම මානසික කැපවීමක්. එතකොට පස්වෙනි පඩිය තමයි පංචශීලයේ රැකීම. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වෙරළි කාමසේවනයෙන්, බොරු කීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. මෙතනදී අපි දින එකෙන් නොකර ඉන්න එකට මාරු වෙනවා. අයහපත් දේවල් වලින් වළකින එකත් උතුම් යාගයක් වෙනවා. හරි. දැන් අපි ඉනිමගේ ඉහළම තැනට එනවා. උතුම්ම යාගයේ මුකට බුදුන් වහන්සේ දේශනා කරනවා මේ හැම දෙයකම වඩා උතුම්ම යාගය තමයි ගිහිගේ නික්ම පැවිදි වෙලා සීලය රැක ඉන්ද්‍රිය සංවර පුරුදු කර අර පංච නීවරණ ධර්ම දුරු කරලා. පංච නීවරණ ඒ කියන්නේ අපේ මනස වහගන්න පැහැදිලිව හිතන්න බාධා කරන මානසික තත්ත්ව පහ නේද? හරියටම කාමච්ඡන්දය, ව්‍යාපාදය වගේ දේවල්. ඒවයින් මනස නිදහස් කරගෙන ධානය ලබා අවසානයේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තමයි උතුම්ම යාගය. එතකොට මේ සූත්‍රයට අනුව උතුම්ම යාගය කියන්නේ පිටදෙවියෙකුට සතෙක් පූජා කරන එක නෙවෙයි. තමන්ගේ මේ හිතේ තියෙන කෙලෙස්, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා බිලිදෙන එක. ඒක තමයි. ඒක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර පරිවර්තනයක්. පූජාසනයේ තියෙන පිට නෙවෙයි. තමන්ගේම මනස ඇතුලේ. ඉතින් කූටදන්ත ආවේ චාරිත්‍රයක් ගැන උපදෙස් ගන්න. ඒත් ඔහුට ලැබුණේ සමාජ සාධාරණත්වය, ආර්ථික විද්‍යාව, අභ්‍යන්තර සාමය ගැන සම්පූර්ණයෙන්ම අලුත් දැක්මක්. අවසානයේ ඔහු මොකද කරන්නේ? ඔහු කොච්චර පැහැදිනවද කියනම නම් අර යාගයට ගෙනාපු සත්තු 100 ගානම නිදහස් කරනවා. ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඔහුගේ මුල් ප්‍රශ්නෙට ලැබුණු උත්තරේ ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරනවා. මේ කතාවෙන් ආගමික චාරිත්‍රය ගැන තිබ්බ අදහසම වෙනස් වෙනවා වගේ.
සැබෑ පින ලැබෙන්නේ ලොකු ප්‍රචණ්ඩ උත්සවවලින් නෙවෙයි මුලින්ම සාධාරණ සමාජයක් හදන එකෙන්. ඊට පස්සේ පුද්ගලික ගුණධර්ම වර්ධනය කරගන්න එකෙන්. බලවත්ම පූජාව වෙන්නේ පූජාසනය උඩ තියෙන දේ නෙවෙයි තමන්ගේම මනස වෙනස් කරගන්න විදිය. අවසාන වශයෙන් සිතන්නට දෙයක් ඉදිරියට වෙනවා. මේ සූත්‍රය අපිට යහපත් ක්‍රියාවන්ගේ ඉනිමගක් දෙනවා. පහලින්ම සමාජ සුබසාධානය වගේ දේවල් තියෙනවා. ඉහලින්ම තියෙන්නේ පුද්ගල ආධ්‍යාත්මික සංවර්ධනය. ඔව්. නූතන ලෝකේ අපි නිතරම වාද කරන නේද? වඩා වැදගත් සමාජ ක්‍රියාකාරීත්වයද? ඒ කියන්නේ ලෝකේ වෙනස් කරන එකද? නැත්නම් පුද්ගල අභ්‍යන්තර සංවර්ධනයද? තමන්ගේ මනස හදාගන්න එකද කියලා. ඒක නිතරම ඇහෙන දෙයක්. සමහරු කියනවා ලෝකය හදන්න ඕනේ කියලා. තවත් අය කියනවා මුලින්ම තමන් හදන්න ඕනේ කියලා. මේ කතාව පෙන්වන්නේ මේ දෙක එකිනෙකට පරස්පර නැහැ කියලා. ඒක එකම ගමනක එකම ඉනිමකක පඩිපෙළවල් දෙකක් වගේ. ඉතින් ඒක අපෙන් හරිම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඒ මොකක්ද? අපි අපේ උත්සාහයන්, අපේ ක්‍රියාවන් ඔය ඉනිමගේ කොතනකද තියන්නේ? අපි කරන දේවල්. ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්, ලෝක දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ඇත්තටම යහපත් ලෝකයකුයි යහපත් ආත්මයකුයි කියන දෙකම ගොඩනැගෙනවද කියලා අපි සහතික වෙන්නේ කොහොමද? ඒක තමයි අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕන දේ.